අපේ ඇස් අපිට නිතරම ඇත්ත පෙන්වන්නේ නෑ. බාහිරින් රළු සහ බියකරු පෙනුමක් ඇති අය නරක අය ලෙසත්, අහිංසක සහ ආකර්ශනීය පෙනුමක් ඇති අය හොඳ අය ලෙසත් මැනීම අපේ මනස කරන ලොකුම වැරද්දක්. අද කතාව අන්දේ වගේ වැරදි වැටහීමක් ඇති කරගත්ත කෙනෙක් ගැන. මේ කතාව ආතර් ගැන. එයා වටිනා රිදී හවුන් නැති කරන වයසක ගොවියෙක්. එක අධික සීතල රාත්‍රියක ආතර් එක පාරටම ගැස්සිලා ඇහැරුණේ එයාගේ සත්ව ගාලේ නැහුණු බියකරු සද්දයක් නිසා. තමන්ගේ අහිංසක හාවුන්ට අනතුරක් කියලා ඉවෙන් වගේ තේරුණු ආතර් තමන්ගේ ලන්තෑරුවමත් තුවක්කුවත් අරගෙන ගාල දෙසට වේගයෙන් දිව්වා. වෙවුලන අත්වලින් ගාලේ ලී දොරවල් ඇරපු ගමන් එයා දුටු දෙයින් ආතරගේ ලී වතුර වුණා. ගාල මැද දැවැන්ත කළු පැහැති ඇඟපුරාම තුවාල කැලෑල් පිරුණු බල්ලෙක් දත් විලිස්සාගෙන ගොරවමින් හිටියා. උගේ පෙනුම හරියට අඳුරින් ආපු රකුසෙක් වගේ. මේ බියකරු සතා තමන්ගේ හාවුන්ව මරන්න ආපු බව නිශ්චය කළ ආතර් කිසිම පසුබට තොරව තුවක්කුව ඔසවලා එක දිගට වෙඩි තිබ්බා. බල්ල කෑ ගහගෙන බිම ඇද වැටුණා. වෙඩි දුමාරේ අස්සෙන් ආතර් දැක්ක පිදුරු ගොඩක් අස්සේ හැංගිලා වෙවුලන පුංචි හුරුබුහුටි රන්වන් පැහැති මින්ක් පැටවෙක්. උගේ අහිංසක ඇස් දැක්කම ආතරගේ හදවත උණු වුණා. අනේ පව්, අර රකුසාමේ අහිංසකයාව මරන්නයි හදලා තියෙන්නේ කියලා හිතපු ආතර් ඒ කුඩා සතාට බොන්න කිරි ටිකකුත් දීලා ඌව උණුසුම්ව තියන්න ගාලේ දොරවල් ඔක්කොම වහලා ආපහු නිදාගන්න ගියේ තමන් ලොකු වීරකමක් කළා කියන සතුටින්. පහුදා උදේ ආතර් සතුටින් ගාලට ගිහින් දොර අරිද්දී එයාගේ මුළු ඇඟම ගල් ගැහුණා. ගාල ඇතුලේ එකම ලේවිලක් කූඩු කඩලා දාලා හාව ඔක්කොම මරලා ඒ මලසිරුරු මැද පිදුරු ගොඩකට උඩට විලා ඊයේ රෑ කිරිබීපු අර අහිංසක කුඩා සතා තමන්ගේ පාදවල ගෑවුණු ලේ ඉතා සෙමින් ලෙවකමින් හිටියා. භයානක සත්‍ය ආතරට තේරුණා. අර කැලෑල් පිරුණු බියකරු බල්ල දඩයක් කරෙක් නෙවෙයි. ඌ ආතරගේ හාවුන්ව බේරගන්න ගාලට පැනපු ආරක්ෂකයෙක්. ආතර් මරා දාලා තියෙන්නේ තමන්ගේ ආරක්ෂකයාව. ඒ වගේම සැබෑ මිනිමරුවාව තමන්ගෙම දෑතින් ගාල ඇතුලේ ආරක්ෂිතව හිර කරලා. මේක තමයි අපේ ජීවිතේටත් තියෙන ලොකුම පාඩම. අපි නිතරම මිනිස්සුන්ගේ රළු පෙනුමට කිලින් කතා කරන විදිහට බය වෙනවා. ඒත් ලස්සනට කතා කරන අහිංසක පෙනුමක් තියෙන මිනිස්සුන්ට අපි ඉක්මනින්ම රැවටෙනවා. මතක තියාගන්න. අඳුරේ වුණත් ඔබව රකින්න ඉන්නේ බාහිරින් රළු පෙනුමක් තියෙන කෙනා වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට පහර දෙන්න නිවැරදිම වෙලා වෙන්නකම් බලාගෙන ඉන්නේ අහිංසකම හිනාව තියෙන කෙනා වෙන්න පුළුවන්. කවදාමත් බාහිර පෙනුමෙන් මිනිස්සුන්ව මනින්න එපා. ඔයා මේ කතාවෙන් දෙයක් ලබා ගත්තනම් මේ කතාව තව කෙනෙක්ට බලන්න ෂෙයාර් කරන්න. කමෙන්ට් එකක් දාන්න.